හයි හයි. ඉතින් අද මං ඉන්නේ අපේ වත්තක හැදිලා තියෙන වට්ටක්ක යායක් ළඟ. ඉතින් මේ බලන්නකෝ මේකේ හැදිලා තියෙන වට්ටක්ක කොළවල දළුවල ලස්සන. ඉතින් මම නම් මේ දවස්වල දවසක් කෙර දවසක් වගේ වට්ටක්ක දළු ගෙදර උයනවමයි. මොකද මේ යායේ වට්ටක්ක දළු ගොඩාක් තියෙනවා. ඉතින් කවුරුත් කඩන්නේ නැහැ. අපිම තමයි මේවා කඩාගෙන කන්නේ. ඉතින් අපි වට්ටක්ක ගෙඩිය ගැන කතා කරාට මේ වට්ටක්ක දළුවල තියෙන රහස් ගුණ ගැන ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. ඉතින් ඒ නිසා මට මේ වට්ටක්ක යායි දකිද්දි මතක් වුණා වට්ටක්ක දළුත් මම ගෙදර නිතරම කෑමට ගන්න නිසා ඔයාලට මේකේ තියෙන ගුණ ගැන කියලා දෙන්න ඕනේ කියලා. ඉතින් මේ කොළ කාලා ඔයාගේ සිරුරේ තියෙන බර අඩු කරගන්නේ කොහොමද සහ ඔයාගේ තරුණකම රැකගන්නේ කොහොමද කියලා අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නම්. ඔයා සිරුරේ බර අඩු කරගන්න උත්සාහ කරන කෙනෙක් නම් වට්ටක්ක දළු කියන්නේ ඔයාට හොඳම හොඳ කෑමක්. ඉතින් මේකේ තියෙන කෙන්ඩි ඒ කියන්නේ ෆයිබර් ප්‍රමාණය නිසා ඔයාට වැඩි වෙලාවක් බඩ පිරීලා තියෙනවා වගේ දැනෙනවා. ඒ නිසා ඔයාට බඩගිනි හැදෙන්නේ නැහැ. නිතර කෑම ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔයාගේ බර අඩු කරගන්න මේක ඔයාට තියෙන හොඳම හොඳ කෑමක්. ඉතින් ඒ වගේම මේ වගේ තියෙන පෝෂක කොටස් මගින් ශරීරයේ අනවශ්‍ය මේ දේ දහනය කරගන්න අපිට උදව් වෙනවා. ඒ කියන්නේ අපේ අක්මාවේ තියෙන තෙල් තැම්පත් වෙලා තියෙනවා නම් ඒවා ශරීරයෙන් ඉවත් කරගන්න මේ වට්ටක්ක දළු ගොඩාක් අපිට උදව් වෙනවා. ඒ වගේම තමයි වට්ටක්ක දළු වල විටමින් E සහ සින්ක් බහුලවම අන්තර්ගත වෙලා තියෙනවා. මේකෙන් වෙන්නේ ඔයාගේ සම රැලි වැටීම පාලනය කරලා සම පහපත් කරන එකයි. ඉතින් ඔයාලා දන්නවා E විටමින් ෆාමසි වල කැප්සියුල්ස් වශයෙන් පවා විකුණන්න තියෙනවා. ඉතින් E විටමින් අපේ මුහුණට කොණ්ඩෙට ගොඩාක් හොඳයි. ඒ නිසා තමයි විටමින් E කැප්සියුල් එකක් විදිහටත් අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන් වෙන විදිහට ප්‍රොඩක්ට්ස් පවා නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒ දේවල් අපිට ස්වභාවිකවම ලැබෙනවා. ගොඩාක්ම විටමින් E අන්තර්ගත වෙලා තියෙනවා මේ වට්ටක්ක දළු වල. ඉතින් ඒ වගේ දේවල් අපි කෘත්‍රිම දේවල් පාවිච්චි කරනවට වඩා ස්වභාවික දේවල් වලින් විටමින් ලබා ගන්නවා නම් ඒක අපේ ශරීරයට ගොඩාක් වාසිදායක වෙනවා. ඉතින් ඒ වගේම විටමින් E මේ ගොඩක් අන්තර්ගත වෙලා තියෙන නිසා ඔයාලට හිස කෙස් සම්බන්ධ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඉතින් ඒවත් පාලනය වෙලා කෙස් කලඹ ශක්තිමත් කරගන්නත් මේක ලොකු උදව්වක් වෙනවා. ඉතින් රූපලාවන්‍ය නිෂ්පාදන වලට වඩා මේ ස්වභාවික ආහාරය ගොඩාක් වටිනවා කියලයි මට නම් හිතෙන්නේ. ඊට අමතරව ලේවල සීනි මට්ටම පාලනය කරන්න වට්ටක්ක දළු වලට පුදුම හැකියාවක් තියෙනවා. ඒ වගේම ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව මේ හරහා අපිට ලැබෙනවා. විශේෂයෙන්ම ශරීරයේ තියෙන අභ්‍යන්තර දැවිල්ලක් වගේ දෙයක් තියෙනවා නම් අපි කියන්නේ ඉන්ෆ්ලමේෂන් තත්ත්වයක් කියලා. අන්න ඒ වගේ දෙයක් තියෙනවා නම් ඒක අඩු කරගන්නත් වට්ටක්ක දළු වලින් අපිට පුළුවන් වෙනවා. ඉතින් වට්ටක්ක දළු උයද්දී ගොඩාක් වෙලා තම්බන්න එපා. මොකද එතකොට ඒවායේ තියෙන විටමින්ස් විනාශ වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි කොළවල තියෙන පොඩි නූල් වගේ කොටස ඉවත් කරලා වට්ටක්ක දළු උයා ගන්නවා නම් තවත් ඒකේ රස ගොඩාක් වැඩි වෙනවා. ඉතින් මේ වට්ටක්ක දළු කියන්නේ අපි හැමෝටම එක විදිහට කන්න ලැබෙන කෑමක් නෙවෙයි.
ගොඩක් අයට මේ නැවුම් වට්ටක් කදළු වල රස කවදාවත්ම බලන්න ලැබෙන්නේ නැහැ. මොකද ගොඩක් ගම්බද ප්‍රදේශවල ඉන්න අයට නම් වට්ටක් කදළු ටිකක් ඉබේ හරි වත්තේ හැදිලා තිබ්බොත් කඩාගෙන කන්න පුළුවන්. ඉතින් නාගරීකරණය වෙලා ජීවත් වෙන අයට නම් ඉතින් එහෙම chance එකක් නැහැ. එයාලට අනිවාර්යයෙන්ම සුපර් මාකට්ස් වලින් වගේ අරගෙන තමයි මේ දේවල් ආහාරයට ගන්න වෙන්නේ. ඉතින් එහෙම ගන්නවා නම් මේ වට්ටක් කදළු වල නියම රස ඇත්තටම කවදාවත් විඳින්න බෑ. මොකද මේක එවෙලට දළු කඩලා සුද්ධ කරලා එවෙලට වෑංජනයේ විදිහට හදනවා නම් එහෙම නැත්නම් මැල්ලුම විදිහට හදනවා නම් එහෙම හදන එකේ නියම රස සුපර් මාකට්ස් වල තියෙන පැකට් වලින් අරගෙන අපිට ඒ රස කවදාවත් ගන්න බෑ. ඉතින් ඇත්තටම නියම වට්ටක්ක දළු වල රස විඳින්න ලැබෙන්නේ ලංකාවේ ජීවත් වෙන අපිට කීයෙන් කී දෙනාටද? ඉතින් එහෙම හැමෝටම ඒ රස අත්විඳින්න ලැබෙන්නේ නැහැ. ඔය නියම වට්ටක්ක දළු වල රස විඳලා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් තියන්න. වීඩියෝ එක වැදගත් වටිනවා කියලා හිතෙනවා නම් ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න. අදට මම ගිහිල්ලා ඉන්නම්. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.